අනිත් එක තමයි ගොඩක් අම්මලා අහන ප්‍රශ්නේ අපෙන් ඇවිල්ලා මේ ડોක්ටර් මේ නිදාගන්න පැත්තක් තියනවද කියලා. මේ දැන් අපි තර්කානුකූලව හිතුවොත් දැන් ගර්භණී අවස්ථාවේ මේ වූම්බ් එක නැත්තම් ගර්භාෂය ලොකු වෙනකොට අම්මා උඩ බැලි අතර බුදිය ගත්තොත් ඊට කෙලින්ම යටින් තියෙන්නේ ප්‍රධාන රුධිර වාහිනී දෙක ඇඟට. කියන්නේ කකුලේ සිට රුධිර අරන් යන රුධිර වාහිනී දෙක. එකක් කකුලට රුධිර අරන් යන මේ ඇවට එක ඒකම කකුලේ සිට රුධිර අරන් යන ඉන්ෆීරියර් වීනා කාව කියන ශිරාව. එතකොට අම්මා උඩ බැලි අතර බුදිය ගත්තොත් අර වීනස් රිටර්න් එක නැත්නම් මේ ශිරාවෙන් එන රුධිරය ඇඟට හાર્ට් එකට යන රුධිර ප්‍රමාණය අඩු වෙනවා. අඩු වෙලා ඒ කියන්නේ අම්මගේ ඇඟේ උඩ කොටසට යන මේ ලේ ප්‍රමාණය අඩු වෙනවා. ආයේ ඒක ගර්භාෂයට යන ලේ ප්‍රමාණය ඒකම බබට ලේ ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි රෙකමෙන්ඩ් කරන්නේ අම්මට උඩ බැල ඇතර ඉන්න කියලා. නිදා ගන්න වෙලාවට අපි රෙකමෙන්ඩ් කරන්නේ පුළුවන් තරම් වම් පැත්තට ඉන්න කියලා. වම් පැත්තට කියලා අදහස් කරෙත් අපි ඇඟේ ඒ ශිරා සහ ධමනී පිහිටලා තියෙන ආකාරය ගත්තාම වම් පැත්තට බුදිය ගත්තාම තමයි ගොඩක් හොඳට බ්ලඩ් එක ෆ්ලෝ වෙන්නේ. එහෙම මාරුම නම් දකුණු පැත්තට බුදිය ගත්තා කමක් නැහැ. ඉතින් එතකොට අපි කියන්නේ තනිකර වම් පැත්තට එන්න ඕනේ කියලා. පිටට කොට්ටයක් තියාගෙන වම් පැත්තට ටිල්ට් වෙලා පොඩ්ඩක් ඇල වෙලා හිටියාම වුණත් මේ අපිට මේ ඉෆෙක්ට් එක ගන්න පුළුවන් වම් පැත්තට බුදිය ගන්න එකේ. දැන් මම දන්නවා මේ එංගලන්තයේ වගේ රටක ස්ටඩි එකක් නැත්නම් සමීක්ෂණයක් පවත්වනවා මේ වම් පැත්තට මම්මලා බුදිය ගැනීම සහ ඒ ගැන ඉන්ස්ට්‍රක්ෂන් දෙන්නේ නැතුව සාමාන්‍ය විදිහට බුදිය ගන්න එක අතර බබලගේ මොකද්ද බරේ වෙන වෙනසක් වෙනවද කියලා දැන් සමීක්ෂණයක් මේ දවස්වල කරලා යනවා. ඒතකොට අපි ඉස්සරහට බලන්න පුළුවන් ඒකේ ප්‍රතිඵල අනුව ඒක ඇත්තටම වැදගත්කමක් තියනවද කියලා. මෙතන මට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ අපිට නිින්ද ගියාට පස්සේ අපිට තේරෙන්නේ නැහැ අපි මොන විදිහට ඉන්නේ කියලා. එතකොට අපිට ප්‍රායෝගිකව අපිට නිකන් common sense පාවිච්චි කරොත් නිින්ද ගියාට පස්සේ මොන පැත්තටද ඉන්නේ කියන එක ඇත්ත ගැන වැඩි කන්සර්න් වෙන්න ඕනේ නැහැ. ඒක සමහර උඩ බැලේතරත් වෙන්න පුළුවන්. ඉතින් කවුරුත් ඇවිල්ලා හැරලා වට ඒකින්ද කවුරු ළඟ ඉන්න මහත්තයා හරි අම්මලා හරි හැරලා කියන්නේ උඩ බැලේතර ඉන්නවා කියලා. නිින්ද ගන්නවනේ. ඉතින් නිින්ද යනකම් වත් අඩුම තරමේ වම් පැත්තට ඉන්න කියලා තමයි අපි නිගමනය කරන්නේ.